අபிසාරිකාව මුදලට ඇඟු කුසලන ගැහැණියකගේ කඳුළු කතාව. සිව්වන දිගහැරුම. අපච්චි නැති වෙලා පැය භාගයකින් අම්මත් ගියා යන්නම. මම ආයෙත් ඒ නරාවලටම වැටුණා බං. අම්මලා නැති උනේ ඇක්සිඩන්ට් එකකින් කියලා උන් ලෝකෙට පෙන්නලා අපච්චිගේ දේපල සේරම ලියාගත්තේ. උන්න අමුවෙම මගේ අපච්චිල මරලා දාලා පොළවට පස් කරලා බං. මම කියලා මොනව කරන්නද? උන් මගේ කට වැස්සුවේ ඒ වෙද්දිත් මගේ බඩේ හිටිය අහිංසකීට මොකුත් නොකර ජීවත් වෙන්න ඉඩ දෙනවයි කියලා පොරොන්දු වෙලා මට ඒ වෙලේ නැති වෙච්ච අප්පච්චිලා අත්තරිනුණා බං. මගේ කුසේ ජීවත් වෙච්ච අහිංසකගේ ජීවිතේ බේරගන්න. එතකොට දරුවගේ තාත්තා උඹට මතකද අමන්දිනාංගී උඹට එදා රෑ කරදර කරන්න ආපු සමන්ත? ඔව් මට මතකයි. ඌ තමයි බම් මගේ කසාද මිනිහා. මගේ කිරිසප්පගේ තාත්තා. දෙවියනේ. එතකොට ඒ මිනිහා අක්කට කරදර කරේ නැද්ද මාව බේරගත්තට? ඌ මට මොනව කරන්නද බං? උන් ඔක්කොම යටයි විල්සන් කෙනෙක් මිනිහට. විල්සන් කිව්වේ? විල්සන් කිව්වේ මේ පළාත රන් කරන මිනිහා. උන් අහිංසක කෙල්ලෝ ගෙනල්ලා රටවල් වලට පටවනවා. එතකොට එදා සමන්ත කිව්වේ විල්සන්ට කියනවා කියලා. ඌ විල්සන්ට මොනව කියන්නද බං? ඌ මගේ කසාද මිනිහ වුණාට විල්සන් කියන්නේ මගේ හොර මිනිහා. මගේ අහිංසකීට ජාතකය දුන්නේ විල්සන් අයියා. ඒ කිව්වේ විල්සන් කියන්නේ සමන්තලගේ ලොක්කා. විල්සන්ට මේ වැයි කියම යටයි බං. සමන්ත මගේ දරුවා ඇතරපු වෙලේ මම විල්සන් අයියගේ කකුල් ළඟ වැඳ වැටිලා මගේ දරුවා ඉල්ලුවා. එතකොට විල්සන් අයියා තමයි මගේ දරුවා බේරගෙන මගේ කෙලිට අයියගේ නම දුන්නේ. එතකොට විල්සන්ද ගණිකා මඩම පවත්වාගෙන යන්නේ නැහැ බං. මේකේ මහමුලකාරයා දේශපාලකයෙකුගේ සහෝදරයෙක්ලු. විල්සන්ලා සමන්තලා අතරමැදියෝ විතර. ඉතින් අක්කට බය නැද්ද? අක්කට උන දෙයම අක්කගේ දරුවට වේවි කියලා? බය නිසා තමයි බං මට මේ නරාවලින් පැනලා යන්න බැරි. මම මෙතනින් හොරට පැනලා ගියොත් උන් මාව මරලා දරුවව විකුණනවා. මම මෙතන උන් කියන විදිහට හිටියොත් මගේ දරුවන්ට උන්ගෙන් කරදරයක් වෙන්නේ නැහැ. අක්ක කොහමද එහෙම කියන්නේ? විල්සන් අයියා කෙල්ලට ආදරෙයි බං. කෙල්ලට හොඳට උගන්වනවා. ලොකු නෝනෙක් කරන්න. එතකොට විල්සන් කියන්නේ හොඳ මිනිහෙක්ද? මොන හොඳක්ද බං? ඒ මිනිහා මට උදව් කරේ මගේ ඇඟට කෑදර කමේ මිස වෙන හේතුවකට නෙවෙයි. මම අයියා කිව්වට මොකද ඒ මිනිහ මට වඩා අවුරුදු 18ක්ම වැඩිමල්. ඒත් ඔය අක්කා මගේ කෙල්ලට ආදරේ. එකෙකුටවත් කෙල්ල දිහා බලන්නවත් දෙන්නේ නැහැ. ඒකයි බං උගේ හොඳකට කියලා තියෙන්නේ. තිලිනියෝ මොකෝ බං හංසි විලාප දෙන්න? අන්න විල්සන් අය පන්සල පැත්තට එනවා. මොනවා? කෝබන් කොහෙද? පන්සල් මායිමේ හසිතියත් එක්ක බර කතාවක. ඕක ඔය එන්නේ හොඳකට නන් නෙවෙයි. ෂුවර් එකටම හසිතිය ඔත්තුවක් දෙන්න ඇති. මටත් හිතුණා හංසියෝ උඹ පොඩ්ඩක් විපරමින් ඉඳපන්. විල්සන් කාරය මේ පැත්තට එනවනම් මට ඉක්මනට පණිවිඩයක් එවපන්. හරි කෙල්ල පරිස්සමින්. ඕක ගැටි දන්නවනේ. උඹ ඵලයන් ඉක්මනට ඌ එනවනම් කියපන්. ඇයි අක්ක මේ බය වෙලා? අනිත් එක විල්සන් පන්සලට එන එකට
අක්කේ බය වෙන්නේ. ඕක ආත්මයකට පන්සලකට එන මිනිහෙක් නෙවෙයි බං. ඌ ඔය එන්නේ උඹලා ගැන ඔත්තුවක් ලැබිලා වෙන්න ඕන. අපි ගැන? ඔව් බං. විල්සන්ගේ මිනිස්සු හැමතැනම උඹලා වගේ ඇහැට කනට පේන කෙල්ලෝ උන්ට නිදාන වගේ. අනිවාර්යෙන් හසිතකාරය උඹලා ගැන ඔත්තුවා දීලා ඇති. ඒකයි ওই තකාණියක් පන්සලට එන්නේ. ඕකුන්ට පන්සලද පල්ලියද කියලා ගාණක් නැහැ බං. උඹලා දෙන්න මේ පැත්තෙන් පඩිපෙළ බැහැලා පරිස්සමට ඵලයක්. එතකොට අක්කා මට තව මොන වෙන්නද බං? උඹලා ඒ ගැන හිතන්නේ නැතුව ඉක්මනට ඵලයක්. නැත්තම් ඕකුන්ගෙන් උඹලට බේර ගන්න මට තියා දෙවියන් වහන්සේටවත් බෑ බං. අක්කේ අපි විල්සන් ගැන පොලිසියට කියමු. එතකොට අක්කලට ඔය නරාවලින් බේරෙන්න පුළුවන්. මේ අපායෙන් මට ගැලවීමක් නැහැ බං. උඹලා මේකට මැදිහත් නොවි පරිස්සමින් හිටපන්. උඹලා වැරදිලාවත් පොලිසියට ඔත්තු දෙන්න ගියොත් එහෙම වුණොත් උඹලත් මේ වලටමයි වැටෙන්නේ බං. ඒත් අක්කේ අපි කොහමද මට තේරෙනව නංගි. ඒත් උඹලට කරන්න දෙයක් නැහැ. අනක පොලිසිය කියන්නේ විල්සන්ට උගේ ගෙදර වගේ. නීතියත් උන්ට යටයි බං. එතකොට කට දැනටමත් විල්සන්කාරය මේ පැත්තට එනවා ඇති. උඹලා ඉක්මනට ඵලයල්ලා. තිලිනියෝ මම හංසි. විල්සන් අයියා ඔය පැත්තට එනවා. උඹ ඔතනින් මාරු වෙන්න. නංගි උඹලා ඵලයල්ලා. හුවාවතින් උඹලා කපෝති. අපි යනවා අක්කේ. අක්කත් පරිස්සම වෙන්න. කෙල්ලවත් පරිස්සම් කරගන්න. හරි බං හරි. උඹලා පරිස්සමට ඵලයල්ලා. බුදු සරණයි. බුදු සරණයි අක්කේ.